යාපනයේ විලා තමිල් කට්ටිය විතරක් ජීවත් වෙන්න ඕනි. යාපනයේ විලා තමිල් කට්ටියට විතරක් ලියලා දෙන්න ඕනි. හරිද? එහෙම කියලා කවුද කියන්නේ? අපේ පාර්ලිමේන්තුවේ ඇමති කවුද අපේ ආරච්චුන මහත්තයා. මේ වීඩියෝ එක එයාට දාන්නම් මම විරෝධයෙන් තමිල් කොල්ලෙක් වෙලා පුළුවන් නම් මේක එයාට ෂෙයා කරන්න. හරිද? ආරච්චුන මහත්තයෝ එකක් හොඳට දැනගන්න. මම තමිල් ඒ වුණාට මගේ මල්ලි කොටියේ වුණත් මගේ මල්ලිවත් මම මරලා දානවා. හරිද? මං මේ ඉපදිච්ච රට මේ රටටයි රටේ ඉන්න මිනිසුන්ට ගොඩක් ආදරේ. හරිද? ඔයා ඇවිල්ලා අපි වෙන් කරන්න හදන්න එපා. හරිද? තනිකර අපි තමිල් කොල්ලෝ සිංහල කොල්ලෝ මුස්ලිම් කොල්ලෝ එමෝම එක ගිහලා එකට සෙල්ලම් කරනවා ලංකාවේ වටින්ම යනවා හැමතැනම. හරිද? සමහර ගොබ්බියෝ ඒකේ තුලින්ම ඉන්නවා කියලා ඔයා ඒක තියාගෙන මොනා කරන්න දෙන්නේ කොච්චන්ට දෙන්නේ යාපනේ. ඔයා ඕනනම් තව අවුරුදු 50ක් 100ක් ජීවත් වෙයිද? අපි උනත් හෙට අනිද්දාත් මැරෙන්න පුළුවන් පාරේ යනකොට වාහන වෙදිලා හරි මොකක් හරි වෙලා. නිකන් හරි හිතනවාද ඉන්නකම් එම මිනිසුන්ව පස්සුනේ නැතුව සතුටින් ජීවත් වෙන්න ඕනි. මේ රටේ විලා එමෝටම තියෙන එක එමෝම සහයෝගයෙන් ඉන්න ඕනි. ඒව කියලා හිතන්නේ නෑනි. උඹලා ඇවිල්ලා අර පරණ කොණු ගොඩ ටික ඉතේ තියාගෙන එක එක රෙද්දවල් කියන්න එපා වා. හරිද? ඊයේ බෙරේදත් යාපනයේ ඉඳලා කොල්ලෙක් ආවා. ඇවිල්ලා පාර බයිනකොට වෙල්ලවත්තේ කායිරෙන් වෙදුනා මෝටර් සයිකලේ. එතකොට අර බයිස්කලේ එලවම ආපු මල්ලි විලා සිංහල කොල්ලෙක්. තව සිංහල කොල්ලෙක් දෙන්නෙක් තුන්දෙනෙක් ඇවිල්ලා මේ දෙමළේ ගානේ වද්දෝවේ එන හොඳයි යන්න කියලා කිව්වද නෑනි. අර කොල්ලට ගාන්න ගියා. ඔක්කොම වැන්නා. මමත් මැද වෙනලා කිව්වා ගාන්න එපා කියලා. එතකොට ඒගොල්ලෝ පාර යන මිනිසුන්වත් මිනිස්සෙක් වගේ බලන්නේ. ඒගොල්ලෝ එහෙම ඉන්නකොට උඹලයි බං වෙන් කරන්න මිනිසුන්ව. අයි බං ඒ වගේ උපාලි විදිහට කතා කරන්නේ පාර්ලිමේන්තුවේ. මිනිස්සෙක් විදිහට බලන්න. ඇත්තටම මටත් බයිනවා. සමහර වෙලාවට කොහෙද යනකොට සමහරුන් මට කියනවා සිංහල කට්ටිය උඹ තමිල්ද? හරි. මොකද්ද මෙහෙම කියලා ගේමට කතා කරනවා. සමහර ගොන් අරක් එහෙම ඉන්නවා කියලා එම සිංහල මිනිස්සුම එහෙම නෑ බං. කොහෙද යනකොට තමිල් පොල්ලා කියම අම්මට රුන් එකට කණ්ඩ බොණ්ඩ දීලා සුපිරියට සලකනවා බං. උන් මාර සුපිරි කොල්ලෝ ඉන්නේ. එතරම් ඒ වගේ ලංකාවේ මිනිස්සු ඉන්නකොට ඕගොල්ලෝ එක එක දේවල් කියලා වෙන් කරන්න එපා. හරිද? වෙඩි ඕන මුස්ලිම් කට්ටිය කියලා දෙනවද? නුවරඑළිය අපිට දෙන්න මේ රත්නපුර අපිට ලියලා දෙන්න එහෙම කියලා. අද එතකොට උඹලයි බං උඹලා විතරක් අයි බං එමෙ ඉන්නේ. එහෙම හිතන්න එපා. ඇත්තටම ගොඩාක් කර නාකි වේස්කි පුතලා ඉන්නවනේ. දෙමළ කට්ටියත් එහෙමයි සිංහල කට්ටියත් එහෙමයි. සිංහල මිනිස්සු කියනවා දෙමුළුන් එහෙමයි හොඳ නැහැ කියලා අර පොඩි ළමයිගේ හිතේ පොර දාලා ඒක නැතිම කරනවා මේ සබ්ජෙක්ට් එක. දෙමළ මිනිස්සුත් ඒ වගේ ඉන්නවා. තුන් අරක් ටික. දෙන් ඉන්න සමාජයේ හොඳට අපි තනියෙන් කල්පනා කරලා තනි තීරණයක් කරන් අපි එකම උතෙන් ඉන්නේ. කොල්ලොන් එක. හරිද? අපි වෙන් කරන්න හදන්න එපා. එක එක උන් කියන එක ආගන්න එවිලා අපි මේවා වෙන්න. අපි මේ සිංහල රටක් මේක. අපි ඔක්කොම එකම උතෙන් ඉන්නේ. අපි වෙන් කරන්න හදන්න එපා. ඕගොල්ලෝ එක එක පොරවල් දාලා අපි ඒවට රැවටෙන්නෙත් නෑ. හරිද? අනිත් එක මේ කච්චේ තීවෙවිලා විජය ඉල්ලලා තිබ්බා කියලා මේ ඔයාට මොකද එයාගේ යාළුවෙක් වගේ ඔයා කතා කරලා තිබ්බා. හරිද? විජය ඇවිල්ලා එක්ට කෙනෙක්. හරිද? එයාගේ මම ලොකු ෆෑන් කෙනෙක්. එයාට ඡන්දය දාන්න කියලා මම ඉන්දියාවේ කට්ටියටත් ඉල්ලා සිටිනවා. හරිද? එයාගේ රටේ ඉන්න මිනිසුන්ට ආදරය නිසා තමයි එයා ඒක ඉල්ලා සිටිනවා. කාටද ඒක දෙන්න කියලා. හරිද? අපේ රටේ ඉන්න ගොන් අරක් ටික මොකද කරන්නේ? තියෙන එක එක කැල්ල විකුණලා උඩ බලාගෙන ඉන්නවා. එතකොට ඒගොල්ලෝ රටේ ඉන්න මිනිසුන්ට එයා හරි. ඒ වගේ නායකයෙක් තමයි ඕනි කියලා ඒගොල්ලෝ තෝරගන්න. අපේ රටේ කවුරුත් එහෙම නෑනේ කොන්දපොන ඉන්නේ කියනවා. දැන් ඉන්න ජනාධිපතිතුමා විතරයි එහෙම ඉන්නේ. ඒ වගේ කෙනෙක් තමයි අපිට බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ කෙනෙක් ආවා රටේ කවුරුත් විකුණන්නෙත් නෑ. රට අපි විකුණන්න දෙන්නෙත් නෑ. හරිද? රටට විරෝධයෙන් කවුරුත් එන්නත් එපා. අනිත් එක ඔයා මේ වගේ දෙමළ සිංහල එහෙම කියලා වෙන් කරලා කතා කරන්න දෙපා. ඔයාට වෙන්දලා කියන්න මිනිස්සෙක් වගේ ජීවත්